අයිබෝන් යාළුවනේ පාටකුරුලට එන්නටත් එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ආදරෙන් මමගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. ඔන්න මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ සෞන්දර්ය සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා. භාවනා එන්න කියනවනේ මෙවන්ට කතා කරලා. ඇත්තටම මේ වෙලාවේ භාවනා කරන්න හදන්නේ මොකක්ද? භාවනාවට ඕන වෙන්නේ මොකක්ද කියලා තමයි මම ඔයාලට කියන්න යන්නේ. භාවනා ගොඩක් වෙලාවට උත්සාහ දරන්නේ දැන් හොඳටම කෙවින් වයි නිම්නාවී දෙපැත්තට වෙලා ඉන්න එක සදහටම දෙපැත්තට කරවන්න. ඒ කියන්නේ භාවනාගේ හිතේ ලොකු තරහක් තමයි තිබුණේ නිම්නාවී කෙවින් දෙන්න යාළු වෙලා ඉන්න එකට. ඉතින් මේ වෙලාව තමයි හොඳම අවස්ථාව කියලා හිතන භාවනා තමයි මේ දේවල් ඔක්කොම පටලවලා මේ අයව දෙපැත්තට කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි නිම්නාවෙත් එක්කත් ඉස්සෙල්ලා කතා කරලා නිම්නාවිගේ හිතත් පෑරෙන විදියට ගොඩක් දේවල් කිව්වේ. ඊට පස්සේ භාවනා කරන්නේ මෙවන්ට අනගහන එක. ඇත්තටම මෙවන්ට අනගහලා භාවනා කොයි වගේ දෙයක් කියාවිද? මෙවන්ට අනගහලා භාවනා කියාවේ මේ හැම දෙයක්ම සිද්ධ වුණේ වෙන්න ඕන විදිහට අපි එකතු වෙලා මේ දෙන්නම එකතු කරමු වගේ කතාවක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙවින් ගාවට ගිහලා සමාව අරගෙන හැමදේම ප්‍රශ්න විසඳ ගන්න කතා කරමු කියලා කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් යාළුවනේ භාවනා මේ වෙලාවේ කියාවේ මෙවන්ට එයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා. මොකද මේ වෙලාවේ මෙවන් තනි වෙලා ඉන්නේ. මෙවන්ට දැන් එයාගේ අනිත් යාළුවෙත් නැහැ. ඒ කියන්නේ නුරාන් එක්ක වැඩ කරපු මෙවන් දැන් මේ වෙද්දි නුරාන්ලගෙන් අයින් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි මෙවන්ට දැන් කෙවින්ල ගාවට යන්නත් බෑ. ඒ කියන්නේ මේ වෙලාවේ මෙවන් ඉන්නේ තනියම. ඉතින් භාවනා ඒකෙන් තමයි ප්‍රයෝජන ගන්න හදන්නේ. ඉතින් භාවනා කියනවා අපි දෙන්න එකතු වෙලා වැඩ කරමු කියලා. ඒ කියන්නේ භාවනා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම උත්සාහ දරනවා මෙවන්ම තමන්ගේ පැත්තට බිලී බා ගන්න. අපි බලමු සෞන්දර්ය මේ කතාවේදී භාවනාවට පුළුවන් වේවිද කියලා මෙවන්ව බිලී බා ගන්න.